ඔයාලත් වීස් එකට අදින කරල් පාවිච්චි කරනවද? මාසෙටම බෙහෙත් දුන්නාම මාසෙටම බෙහෙත් අරගෙනත් ගෙදර අරන් යනවද? ඊට පස්සේ ටික දවසක් යනකොට කරල් කඩන මැෂිමට දාලා කරල කැඩුවට කරල කැඩෙන්නේ නෑ නේද? අද ඇන්ටි කෙනෙක් ඇවිල්ලා මට කියනවා එයා වීස් එකට අදින කරල දෙකට ගලවලා කරල් අදින මැෂින් එකට හලනවා. හලලා තමයි අදින්නලු. අවදාවත් එහෙමනම් කරන්න එපා. කරල කඩනකොට ඒ කුඩු එක ඉන්ෆෙක්ට් වෙන්න පුළුවන්. ආසාදනය වෙන්න පුළුවන්. ඒ ආසාදනය ඔයාගේ පෙනහළු වලටත් යන්න පුළුවන්. ඔයාලා වීස් එකට මැෂිමට දාලා අදින කරල සෙල්සියස් අංශක 30ට වඩා අඩුවෙන් තමයි තියෙන්න ඕනේ. 30ට වඩා වැඩියෙන් දීර්ඝකාලීනව තිබුණොත් කරල මැෂින් එකට දාලා කැඩෙන්නේ නැහැ. ඒ වගේම තමයි පවුඩර් එකක් එකට ඇලිලා තියෙනවා. කරල හරියට මැෂින් එකෙන් කැඩෙන්නේ නැති වුණොත් ඒ කුඩු ඔයාගේ පෙනහළු වලට යන්නේ නැහැ. එතකොට ඔයාට සනීප වෙන්නේ නැහැ. අපේ රට සමකය ළඟ තියෙන රටක් නිසා අපිට කොහොමත් සෙල්සියස් 30ට වැඩි පිටත උෂ්ණත්වය. ඒ නිසා වීස් එකට අදින කරල් ගොඩේ ගෙදර ගෙනියන්නත් එපා. ඒ වගේම තමයි AC එකක් එක්ක තියෙන ෆාමසි එකකින් ගන්නත් වග බලා ගන්න. AC නැති ෆාමසි වලින් ගත්තාම ඔයාලා සල්ලි ගෙවනවා විතරයි. ඔයාලගේ ලෙඩේ සුවපත් වෙන්නේ නැහැ.